හරි යාළුවනේ ඉතින් අපිට මේ වෙසක් කුඩු හදාගන්න මුලින්ම ඕන වෙන ඉරටු 24ක්. ඉතින් මේ ඉරටු කුස ඇවිල්ලා සෙන්ටිමීටර් 15යි. ඊට පස්සේ අපිට ඕන වෙනා මෙන්න මේ වගේ පොඩි නූල් පන්දුවක්. ඉතින් මේ ටික තමයි අපේ වැඩේට ඕන වෙන්නේ. එන්න අපි බලමු කොහොමද මේ වෙසක් කුඩු හදන්න කියලා. හරි ඉතින් මම මුලින්ම අර ඉරටු 24 ඉරටු 4ක් ගන්න. ඊට පස්සේ මේ විදිහට ඉතින් ඉරටු දෙකක් කරන් අපි මෙන්න මේ විදිහට තියාගෙන අපි ගැට ගහ ගන්න ඕන. අපි ඉතින් සාමාන්‍යයෙන් අර සරුංගලයක් ගැට ගහද්දී මැද බම්බුව අත්තට ගැට ගන්න ඒ වගේ තියාගෙන තමයි මෙතන ගැට ගහ ගන්න ඕන. ගැට ගහගද්දී ඔයගොල්ලෝ හොඳට හයියට ගැට ගහ ගන්න. හරි යාළුවනේ ඉතින් ඔන්න මම මේ විදිහට ගැට ගහගත්තා. ඊළඟට යාළුවනේ තවත් ඉරට්ටක් කරන් ඒ ඉරට්ටම එහා පැත්තට ගැට ගහ ගන්න ඕන. අර කලින් විදිහටම තියාගෙන දැන් අපිට තියෙන්නේ ගැට ගහ ගන්න. හරි යාළුවනේ මම මේ විදිහට ඒ ඉරට්ටක් ගැට ගහගත්තා. දැන් අපිට තියෙන අන්තිම ඉරට්ටක් මේ විදිහට අර එහා පැත්තේ තියෙන ඉරටු දෙකෙන් ගැට ගහගන්න. හරි මේ විදිහට මම තැන් 4න් 3ක්ම ගැට ගහගත්තා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන අන්තිම තැන ඉතින් ඒකත් අර විදිහටම මේ විදිහට තියාගෙන ගැට ගහගන්නවා. හරි යාළුවනේ ඔන්න මම මේ විදිහට එක කොටුවක් හදාගත්තා. ඉතින් අපිට වෙසක් කූඩු හදන්න ඕන වෙන මේ වගේ කොටු 6ක්. ඉතින් යාළුවනේ අපි දැන් මේ කොටු හදන්න අපිට ඉරටු 4ක් ගියා. ඉතින් අපිට ඕන උනේ සම්පූර්ණ ඉරටු 24නේ. ඉතින් දැන් ඉරටු ඉතුරු වෙලා තියෙනවා 20ක්. ඉතින් මේ වගේ අපි හරියටම 24න් බෙදුවාම අපි මේ වගේ තව කොටු 5ක් හදාගන්න. ඉතින් මේ වෙසක් කූඩු හදන්න මේ වගේ කොටු 6ක් ඕන. ඉතින් අපි දැන් එකක් හදාගත්තා. ඉතින් අපිට තව ඕන 5ක් හදාගන්න. ඉතින් මම මේ පහ දෙන විදිය පෙන්නන්න. ඉතින් වීඩියෝ එකක් දික් වෙනවා. ඉතින් අර විදිහටම තමයි හදාගන්න තියෙන්නේ. ඉරටු 4 අරන් ගැට ගහගන්න. එහෙනම් මම ඒක ඉක්මනට ගැට ගහගෙන ඉන්න. ඔයගොල්ලෝ ඊට මම කොහෙවත් යන්න බෑ. වීඩියෝ එකත් එක්ක නැදෙලම ඉන්න. නෑ ඉක්මනට මම ඒක හදාගෙන ඉන්න. හරි යාළුවනේ මම මේ විදිහට කොටු 6ම හදාගත්තා. ඉතින් දැන් තමයි අමාරුම වැඩේ තියෙන්නේ. ඉතින් මේක දැන් එකට ගැට ගහ ගන්න ඕන. මුලින්ම යාළුවනේ මේ විදිහට කොටු දෙකක් ගන්න ඕන. ඉතින් කොටු දෙක අරන් මෙන්න මේ විදිහට පැත්තට හරවලා මේ විදිහට ගැට ගහපු තැනක් ලං කරලා මේ විදිහට අපි ගැට ගහ ගන්න ඕන. ඉතින් මේ පෙන්න ආකාරයට ඔයගොල්ලෝ මේ විදිහට තියාගෙන දැන් නූලක් කරන් ගැට ගහ ගන්න තියෙන්නේ. මේ විදිහට හොඳට හයියට ගැට ගහ ගන්න. හරි යාළුවනේ මම මේ විදිහට පළවෙනි තැන ගැට ගහගත්තා. අපිට තැන් 4ක් තියෙනවා ගැට ගහගන්න. ඊට පස්සේ යාළුවනේ තවත් එක කොටුවක් කරන් අර විදිහට සයිඩ් එකට තියලා අර ගැට ගහගත්ත තැන් දෙකට ලං කරලා ගැට ගහගන්න තියෙනවා. හරි යාළුවනේ මම මේ විදිහට තැන් දෙකක් ගැට ගහගත්තා. ඉතින් අපිට තව ඉතුරු වෙලා තියෙන දෙක. ඊළඟට යාළුවනේ තව කොටුවක් කරන් ඒකත් අර විදිහට සයිඩ් එකේ තියලා අපි අර ගැට ගහගත්තු තැන් දෙකට මේ විදිහට තියාගෙන මේකත් අර විදිහටම ගැට ගහගෙන තමයි තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ මම මේ විදිහට ඒ තැනක් ගැට ගහගත්තා. ඉතින් දැන් අපිට ඉතුරු වෙලා තියෙන තව එක තැනයි. ඒකත් අර විදිහටම තියාගෙන ගැට ගහගෙන තමයි තියෙන්නේ. ඔන්න ඉතින් යාළුවනේ මම මේ විදිහට දැන් 4ම ගැට ගහගත්තා. ඉතින් අපේ සක්කුඩේ දැන් 50ක් විතර සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟට යාළුවනේ තව කොටු දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් එතනින් කොටුවක් කරන් උඩ අතට අපේ වෙසක් කූඩ අර උඩ අතට තියාගෙන
මේක අර පැත්තට තියාගෙන ගැට ගහගෙන තමයි තියෙන්නේ මේ පේන ආකාරයට. ඉතින් යාළුවනේ අපි මේකදි ගැට ගහ ගන්න ඕන මෙතනයි මේ අයිනේ උඩයි. අර කලින් විදිහටම මේ ආකාරයට තියාගෙන ගැට ගහගෙන තමයි තියෙන්නේ. හරි යාළුවනේ මම මේ විදිහට ගැට ගහගත්තා. දැන් මෙතන යට ගැට ගහගෙන තියෙන්නේ. ඉතින් එතනත් අර විදිහටම මේ විදිහට තියාගෙන ගැට ගහගෙන තමයි තියෙන්නේ. මේ පේන විදිහට ගැට ගහ ගන්න ඕන. හරි යාළුවනේ මම මේ විදිහට එතන ගැට ගහගත්තා. ඊට පස්සේ ඉතින් එහා පැත්තේ මේ විදිහට තියාගෙන ගැට ගහන්න තමයි තියෙන්නේ. ඒකත් මම මේ විදිහට ගැට ගහගත්තා. ඉතින් අපිට දැන් මෙතන උඩ තව එකක් ගැට ගහගන්න තියෙනවා. ඉතින් තුන් පැත්තම දැන් ගැට ගහගෙන ඉවරයි. ඉතින් අපිට තව එක තැනක් ගැට ගහගෙන තියෙනවා. මම මේ විදිහට එතන මේව කරලා ගැට ගහ ගන්නවා. මේ තියෙන අනිත් තැන් තුනම. ඉතින් මේ තමයි අන්තිම තැන, උඩ පැත්ත අන්තිම තැන. ඉතින් මෙතනත් අපි අර විදිහටම තියාගෙන ගැට ගහ ගන්න ඕන. ඉතින් යාළුවෝ ඔන්න ඔය විදිහට අපි උඩ පැත්ත කරගා. ඉතින් අපි දැන් ඉතුරු වෙලා තියෙන යට පැත්ත. ඉතින් ওই විදිහටම තමයි යාළුවනේ තව එක කොටුවක් ඉතුරු වෙලා තියෙනවා. ওই විදිහටම උඩ පැත්ත ගැට ගහවගත්තා වගේම මේ විදිහට අර යට පැත්තට තියාගෙන ගැට ගහගන්න තමයි තියෙන්නේ. අර විදිය ඕගොල්ලන්ට හරියට තේරෙනවා නම් මේකත් නිකම්ම ගැට ගහගන්න පුළුවන්. ඉතින් ඒක ගැට ගහගත්තෙන් පස්සේ අපි වෙසක් උඩ ඉවරයි හදලා. ඉතින් මම මේ විදිහට මේකත් අර ඉස්සෙල්ලා ගැට ගහපු විදිහටම මේකත් කොන් හතරට සෙට් කරලා ගැට ගහ ගන්නවා. හරි මම මුලින්ම පළවෙනි තැන අරන් මේ විදිහට ගැට ගහ ගන්නවා. දැන් මම මේ තැන ගැට ගහගත්තා පස්සේ ඊළඟට දෙවෙනි තැනට යනවා. ඉතින් ඒකත් අර විදිහටම ගැට ගහ ගන්නවා. ඒකත් ගැට ගහගත්තා යාළුවනේ. ඉතින් අපිට තව තැන් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ තැනත් අර විදිහට තියාගෙන ගැට ගහ ගන්නවා. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට ඉතුරු වෙලා තිබ්බ තැන් දෙකම ගැට ගහගත්තා. ඉතින් අපි වෙසක් උඩේ සමග සම්පූර්ණ වෙනවා. ඉතින් පේන්නේ නැති යාළුවනේ. ඉතින් ඊට නිසා පොඩි අද තියෙන්න පුළුවන්. ඉතින් ඒක පොඩ්ඩක් අති හදලා මේව කරගන්න. ඉතින් මගෙත් මේක හදද්දි පොඩ්ඩක් ආවා. ඉතින් ඒක මේව කරලා හදන්න. මොකද ඕන බට වලින් හදනවා නම් යාළුවෝ කිසිම දෙයක් එන්නේ නැහැ. ඉතින් ඕන බට වලින් උත් ලේසි. ඉතින් මේ විදිහටම තමයි හදාගන්න තියෙන්නේ. T24 කාරණා. මේ විදිහට ගැට ගහලා හදාගන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාව යාළුවනේ කොහොමද ඊට භාවිතා කරලා වෙසක් කුඩුවක් හදාගන්න කියලා. ඉතින් මෙතන වීඩියෝ ඉවර කරනවා. ඉතින් මතක තියාගන්න මගේ channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳට like කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.